අද දිනේ ඔබට ඉතාමත් සාර්ථකම දිනය වේවා. වෙනද වගේම ඔබ අද එකතු වී සිටින්නේ ඔබගේ ලග්නයට අද දින කෙසේද යන බව දැන ගැනීමට. අපේ වීඩියෝස් බලන අයගෙන් 92%ක් වගේ වැඩි ප්‍රතිශතයක් අපව subscribe කර නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපව subscribe කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ක්‍රියාශීලී ගතියෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යන දවසකි. රැකියා කටයුතු ක්‍රමවත්ම කරගෙන යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහස්ත ජීවිතය සාමකාමීව ගෙන යයි. ගේදොර කටයුතු සාර්ථක වේ. ගන්තකරණයේ වැනි අංශවල දියුණුවක් සැලසෙයි. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙයි. අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරයි. තුනටිය වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. ජලය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතු දිනයකි. මුත්‍රාබාධයන් මතු කරයි. මවගේ සෞඛ්‍ය තත්ත්වයටද ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේ. ස්ත්‍රී පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුදල් වැයවීමක් සිදුවිය හැකිය. සහෝදරියෙකුගේ රැකියාව සම්බන්ධ අවහිර බාධා මතුවිය හැකිය. විවාහකයන් අතර පීඩාවට පත්කෙරෙන විහිළු තහළු මතුවීමෙන් ගැටලු යෙදේ. චරිතය සම්බන්ධ අවමාන දෝෂාරෝපණ යෙදිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මහජනයා සමග කෙරෙන කටයුතු ආදිය හොඳින් සිතා බලා සිදු කළ යුතුය. වෙළඳාමෙන් වඩා වාසිදායක තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. ප්‍රේම සම්බන්ධතාවල ගැටලු මතුවිය හැකිය. අර්ශස් වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. වැරදි හැඟීම් දැනීම් ඇතිවීමෙන් නීතිමය ගැටලු මතුවිය හැකිය. සංචාරක කටයුතු කරන්නන් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීම යහපත්ය. හවුල් ව්‍යාපාර කරන පුද්ගලයන් අතරද විවිධ මතභේද මතුවිය හැකිය. අද ඔබේ වචනයට බලයක් ශක්තියක් ලැබෙයි. අන් අය ඔබ වෙත අවනතවීමක් දක්නට ලැබේ. දරුපත් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට සුබදායකය. රැකී රක්ෂා කටයුතු දියුණුවේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙයි. නීතිමය ගැටලු ධනහානි වැනි දේ වීමට ඉඩ ඇත. මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවිය හැකිය. සුරතල් සතුන් හා සම්බන්ධ රෝගාබාධ වලින් ප්‍රවේශම් විය යුතු දිනයකි. ඊශ්වර දිවිදුට සෙත් පතන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට අනුන්ට යටත් නැතිව තම ශක්තිය මත විශ්වාසය තබා ජයග්‍රහණ අත්කරගන්නා දිනයකි. රැකියා කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ. ප්‍රේම සම්බන්ධතාවලට සුබ නැත. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. කරදර බාධක මැඩගෙන ගෘහ ජීවිතය හොඳින් ගෙන යයි. කලකින් හමුණු මිතුරකු හමුවීමට අවස්ථාව සැලසෙයි. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. තැන්පත් ධනය වැයවීමට කටයුතු යෙදිය හැකිය. ශරීරයේ තුවාලයන් නැතිවීමේ ඉඩකඩ වැඩිය. දූදරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහත වැටීමක් හෝ කාලහත්‍රයාගේ වියදමේ වැඩිවීමක් විය හැකිය. උණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෙම තත්ත්වයන්ගෙන් පීඩා විඳීම නිසා ඇස්වලට ඉහළින් නළල ප්‍රදේශය පීඩාකාරී තත්ත්වයක් මතුවිය හැකිය. සනීපරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු දිනයකි. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙයි. රේස් වැනි සූදුවල යෙදීමේ ප්‍රවණතාව වැඩි බැවින් ආර්ථික ගැටලු ඇතිවිය හැකිය. ප්‍රේම සම්බන්ධතාවලට යහපත් දිනයක් වනු ඇත. හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමි විය හැකිය.
දරුවන්ගේ ශරීර සෞඛ්‍ය සැලකිලිමත් විය යුතුය. පුද්ගලයන් සමග නීති විරෝධී කටයුතු පවත්වා ගැනීමට සිදු කළ හැකිය. රහස් මිත්‍රත්වයන් යෙදීමේ හැකියාව පවතී. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකිය. පෞරුෂත්වයට හානි ගෙන දෙන දවසකි. ධන සම්පත් ලැබීම හොඳයි. ආදායම් මාර්ග සරුවන දිනයකි. වැය පක්ෂයද අද දින ඉහළ යා හැකිය. යහපත් කතාවන් යහපත් සිතුවිලි අද දිනේ ඇති කරයි. ගේදොර පිළිබඳ ගැටලු ඇති කරයි. උරුම හිමිකම් ගැන ගැටලු ඇතිවේ. අයිතු චෝදනාවලටද හසු විය හැකිය. අද දිනේ ඔබේ අධ්‍යාපන කටයුතුවලට අයහපත් නැත. කාන්තාවන්ගේ යටිබඩ ගර්භාෂය ආදී රෝග ඇතිවිය හැකිය. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය ක්‍රීම් පැහැය ජයංකය අංක 2. සිංහලක්නය. සිංහලක්නයෙන් උපන් ඔබට අදවස ඔබට සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්වල වැඩි දියුණුවක් ඇතිවෙයි. රැකියා කටයුතුවලට සුබයි. රැකියාවේ උසස්වීම් ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. මිල මුදල් ලැබීම මතින් සුබයි. අධ්‍යාපනයට බාධාවක් ඇතිවිය හැකිය. දීර්ඝ නිෂ්ඵල ගමන් නැතිවිය හැකිය. නීතිමය ගැටලුද ඇතිවීමට හැකි දිනයකි. උෂ්ණාධික රෝග ඇතිවිය හැකිය. දීර්ඝ නිෂ්ඵල ගමන්ද ඇතිවිය හැකිය. මව්පස ඥාතීන් සමග විරෝධකම් මතුවිය හැකිය. කුලී නිවසියන්ට කරදරද යෙදිය හැකිය. දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට සිදුවේ. කුෂිකාර්මික කටයුතු සඳහා සුබදායී දවසකි. භාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරයි. සිතෙහි සැනසුම අඩුවන අතර චංචල ගතිය වැඩිවිය හැකිය. තමාගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. මවගේ සුභසිද්ධිය ගැන වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. සෙම්මාබාධයන්ද ඇතිවිය හැකිය. නෙළුම් මලක් පූජා කරන්න ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රතු පැහැය ජයංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ගිවිසුම් හෝ කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී ලාභදායක විය හැකිය. උසස් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතුවල ප්‍රගතියක් ඇත. කෙටි ගමන් බිමන් බහුලව යෙදිය හැකි දිනයකි. මුහුදු ගමන් වලදී කල්පනාකාරී විය යුතුය. සෙම් ගෙඩි ආදියෙන් පීඩාවේ. පියාට අපලදායක තත්ත්වයක් ඇති කරයි. දේපල බෙදා වෙන් කිරීම ආදියෙන් ඥාතීන් සමග අර්බුද මතුවීමට ඉඩ ඇත. ඔබ පිළිබඳ නොයෙකුත් කතා පැතිර යාමට ඉඩ පවතී. තම ගණිතම ඥානය වැඩි දියුණු කරගත හැකි දිනයකි. මූල්‍ය කටයුතු, බැංකු කටයුතු හා තැන්පතුවල ගැටලුකාරී තත්ත්වයක් පැන නගී. අධ්‍යාපන කටයුතුවලට හොඳයි. නිවාස හා යාන වාහන සම්බන්ධ දේපළවලට බාධා ඇතිවිය හැකිය. රැකියා කටයුතුවලට සුබයි. රාජ්‍යංශය ලැබීම්, නවපත්වීම්, උසස්වීම් ලබා දෙන දවසකි. ගෘහ ජීවිතේ ගැටලු ඇතිවිය හැකිය. චිත්ත ශක්තිය දුර්වල වෙන දවසකි. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය කොළ පැහැය ජයංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනේ ඔබේ රැකියා කරන ස්ථානයේ ගැටලු මතුවිය හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත වූවන් හට සුබයි. රාජ්‍ය අනුග්‍රහය ලැබේ. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. විදේශගත වන්නන් හට සුබ දවසකි. පියවුරුමේ දේපල ලැබීම් වලට යහපත්ය. යාන වාහන ඉඩම් මිලදී ගන්න බලාපොරොත්තු වන අයට යහපත් දවසකි. අක්මාගත රෝග, උදරාබාධ වැනි රෝගාබාධ ඇතිවිය හැකිය. පවුලේ සමාජිකයන් පිළිබඳ වැරදි අවබෝධයකින් පසුවේ. උණරෝගාදී අසනීප තත්ත්වයන් වැඩි විය හැකිය. වෙළඳාම් කටයුතු වලින් අලාභ හානි සිදුවේ. කල්පනා ශක්තිය දුර්වල වේ.
කතාවෙන් නුවද සතුටක් නොලබිය හැකි නිසා වචන ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යෑමේ වැඩපිළිවෙලක් බාධක මධ්‍යයේ ඇතිවිය හැකිය. ගේදොර යානවාහන මිලදී ගැනීම සඳහා උනන්දුවක් ඇතිවිය හැකිය. සිතේ ස්ථාවරත්වය දෙදරා යා හැකි ස්වභාවයකි. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය නිල් පැහැය ජයංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබ අද ධෛර්යයෙන් යුතුව ජීවිතය ජය ගන්නා දවසකි. ජලයාස්ත රැකියා කරන අයට යහපත් දවසකි. රැකී රක්ෂා කටයුතු උසස් වේ. දරුවන්ට අපල දවසකි. අධ්‍යාපන කටයුතු වලට බාධාවන් අවහිරතා ඇතිවේ. නිෂ්ඵල ගමන් නැතිවේ. මවගේ සෞඛ්‍යයට බාධාගෙන දේ. ගෘහ ජීවිතේ ගැටලු මතුවේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ප්‍රිය සංഭാෂණ ආදියට හෝ වැදගත් උත්සවයකට ආරාධනා ලැබේ. අත් නොහරින උත්සාහයෙන් ක්‍රියා කිරීම තුළින් සාර්ථකත්වයක් කරා ළඟා විය හැකි දිනයකි. මුහුණේ පවතින කාන්තිමත් ස්වභාවය අඩු විය හැකිය. ආර්ථික ලාභ ප්‍රයෝජන හිමි විය හැකි දිනයකි. හිසකෙස්වල ස්වභාවය වෙනස් කිරීමට වැඩිපුර වෙහෙසිය හැකිය. තම කාලාත්‍ර පාර්ශ්වයේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණ එල්ල විය හැකි නිසා කල්පනාකාරීත්වය අවශ්‍ය විය හැකිය. වන්දනා ගමනකට අවස්ථාව පවතී. තම කීර්තිනාමය රැක ගැනීම කෙරෙහි සැලකිලිමත් යුතුය. නෙළුම් මලක් පූජා කරන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රතු පැහැය ජයංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද ඔබේ කතාවේ දැඩි බවක් ඇතිවේ. පොළොවාස්ත කරන රැකියාවලින් ධනය ලැබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. ව්‍යාපාරවලින් පාඩු විය හැකිය. නීති විරෝධී මාර්ගවලින් ධනය ඉපයීමට සිත යොදවයි. කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. හදිසි අනතුරු සිදුවිය හැකි දවසකි. ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධයෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. කෙටි ගමන් බිමන් යෙදේ. නහර ගැට ගැසීම් බඩවැල් වල ආබාධ ඇතිවිය හැකිය. මානසික පීඩාද මතුවිය හැකි දිනයකි. හුදකලාව සිටීමට ප්‍රියතාවක් ඇතිවේ. වගා කටයුතු වලට කෘමිනාශක භාවිතයේදී සැලකිලිමත් යුතුය. ආසාත්මිකතා ඇතිවීමට කරුණු යෙදේ. දරුවන්ට රෝග පීඩා යෙදිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් යුතුවේ. ණය තුරස්සාදියට පැටලීමේ අවකාශ පවතී. රහස් සතුරු බලවේග හිස එසවිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකිය. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රන්වන් පැහැය ජයංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ධනහිස් ඒ ආශ්‍රිත ප්‍රදේශය තුල වේදනා ආදිය මතුවීමේ ප්‍රවණතාවක් ඇත. කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවකින් පසුවන දිනයක් විය හැකිය. සහකාර සබඳතා තුළ එතරම් සාර්ථකත්වයක් දැකිය නොහැකිය. සමාජීය ජයග්‍රහණ හිමිකර ගැනීමට උත්සාහවන තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බැංකු කටයුතුවලදී අදාළ කොන්දේසියා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් අමාරු තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකිය. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන දිනයකි. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නිවාස ඉඩකඩම් යාන වාහන ලාභ ඇති කරන යහපත් දිනයකි. අධ්‍යාපන කටයුතු වලින් බාධා ඇතිවේ. පියාගේ අසනීප හේතුවෙන් ඒ වෙනුවෙන් කාලය ධනය වැය කිරීමට සිදුවේ. සතුරන්ගෙන් කරදර ඇතිවීමට හැකිය. සෙම් රෝග ධනහිස් රෝග ඇතිවේ. මැසිමදුරු ආදියෙන් ඇතිවන රෝගාබාධ ආදිය ඔබ පීඩාවට පත් කරයි. විෂ්ණු දෙවිඳුට වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය නිල් පැහැය ජයංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ.
අධ්‍යාපනයේ දියුණුව ඇතිවේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදායම් තත්ත්වයේ වැඩිවීමක් පෙන්වයි. ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගත කරයි. දීර්ඝ ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. සතුරන්ගෙන් ජය ගැනීමට හැකිවේ. සර්පයන්ගෙන් අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දීවර කටයුතුල යෙදෙන්නන් හට එතරම් සුබ නොවේ. ස්ත්‍රී පාර්ශ්වය සමග කරන රැකියාවලදී විවිධ අර්බුද හටගනී. ධනේස් ආබාධ හෝ වාතාමාරු මතුවීමට ඉඩ ඇත. ලෞකික කටයුතු සඳහා ධනය වැයවීමට වැඩි ඉඩකඩ පවතී. වෙළඳ හා වාණිජ කටයුතු තුළින් යම් සාර්ථකත්වයක් ඇතිවිය හැකිය. දූ දරුවන්ට රෝගාදිය වැළඳීමේ ඉඩ පවතී. රැකියා කටයුතුවල අන්‍යයන් අතර කැපී පෙනීමට යෑම නිසා විවිධ වූ අර්බුද මතුවිය හැකිය. විෂ්ණු දෙවිඳුට වැඳ දවසේ වැඩ අරඹන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය නිල් පැහැය. ජයාංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට පීනස වාතරෝග ආදියේ වැඩිවීමක් අද දිනේ බලාපොරොත්තු විය හැකිය. ක්‍රීඩා කටයුතු සඳහා ජලය එක්රැස් වන ස්ථාන තෝරා ගැනීම යහපත් නොවේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කඩයිම් සාර්ථක කර ගැනීමට අපහසු කරුණු යෙදේ. අන්‍යයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී විවිධ වූ බාධාවන් යෙදීමට බොහෝ යුදුරට ඉඩකඩ ඇත. අදහන ආගමට පරිබාහිර වෙනත් ඇදහිලිවලට යොමුවීමට ඉඩකඩ මතුවේ. කලකින් හමුණු මිතුරකුගේ හමුවක් බලාපොරොත්තු විය හැකිය. ආදායම් මාර්ගවල වැඩි දියුණුවක් ඇතිවන දවසකි. තම උත්සාහයෙන් බොහෝ දේ කරගත හැකිය. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ඇතිවේ. රාජ්‍යංශයේ ලැබීම්වලට සුබයි. අධ්‍යාපන කටයුතු වල ගැටලුකාරී තත්ත්වයන් ඇතිවේ. පියාගේ උරුමයන් වලට හිමිකම් කීමට හැකිවේ. ආදර සම්බන්ධතාවලට යහපත්ය. සෙම් රෝග, හෘද රෝග සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සේවක කාරක ආදීන් සමග සුහදව කටයුතු කරයි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ අරඹන්න. ඔබට ඉතාමත් සුබයි. ජයවර්ණය රන්වන් පැහැය. ජයාංකය අංක 3.